අද මම කතා කරන්න හිතුවේ අපේ ජීවිතේ අපිට හම්බෙන අවවාද මොන හරි දෙයක් කරද්දී මිනිස්සු අපි අතර දෙන ටෙක්නික්ස් එහෙම නැත්නම් එක එක ක්‍රමවේද අපි ෆලෝ කරන්න ඕනද නැද්ද කියන එක ගැන. ජීවිතේ යම්කිසි තැනකට යන්න අපි හැමෝම ඇවිදින්න ඕනේ එක පාරක. නැත්නම් අපි පාවිච්චි කරන්න ඕනේ එක මෙතඩ් එකක් කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. අපිට මිනිස්සු දෙන හැම අවවාදයක්ම හැම ටෙක්නික් එකක්ම අපිට වැඩ කරන්නේ නැහැ. කම්පියුටර් එකක ඔපරේටිං සිස්ටම් එකකට හැම සොෆ්ට්වෙයාර් එකම ඉන්ස්ටෝල් කරන්න බෑ. සමහර සොෆ්ට්වෙයාර්ස් ඒ ඔපරේටිං සිස්ටම් එකට කම්පැටිබල් නැහැ. අන්න ඒ වගේ තමයි අපිත්. අපේ ඔළුව වැඩ කරන විදිය, අපේ ඇඟ වැඩ කරන විදියත් එක්ක සමහර ටෙක්නික්ස් ගැලපෙන්නේ නැහැ. සමහර මෙතඩ්ස් ගැලපෙන්නේ නැහැ. පොඩි කාලේ ඉඳන් අපි හැමෝටම වගේ අහන්න හම්බෙන පාඩම් කරන්න තියෙන හොඳම ටෙක්නික් එක, සාර්ථක වෙන්න තියෙන හොඳම ටෙක්නික් එක හැමෝටම ගැලපෙන්නේ නැති මෙන්න මේ හින්දායි. සමහර මිනිස්සුන්ට ගැලපෙන මෙතඩ්ස් අපිට ගැලපෙන්නේ නැහැ. අපිට ගැලපෙන මෙතඩ්ස් සමහර අයට ගැලපෙන්නේ නැහැ. මේ පොයින්ට් එක මට පොඩක් විස්තර කරලා කතා කරන්න ඕන නිසා අපි පාඩම් කරන විදිය, එහෙම නැත්නම් අපි එක්සෑම් එකට රෙඩි වෙන විදිය ගැන මම උදාහරණයක් විදිහට එළියට ගන්නම්. අපි හැමෝම ඉගෙන ගන්න. අපි හැමෝම දේවල් මතක තියාගන්නේ. නැත්නම් එක්සෑම් එකට රෙඩි වෙන්නේ ගොඩක් වෙනස් විදිවලට. සමහර අය උගන්වන්න ගත්ත පළවෙනි දවසේ ඉඳන්ම පාඩම් කරනවා. ඒ වගේම සමහර අය ඉන්නවා එක්සෑම් එකට පාඩම් කරන්න හෙට එක්සෑම් එක තියලා. ඒ වගේ මේ රේන්ජ් එකේ අතරමැදි කොටසුත් ඉන්නවා. මම දකින විදිහේ රේන්ජ් එකේ ඔයා කොතන හිටියත් ඒ රේන්ජ් එකේ කිසිම පොයින්ට් එකක් වැරදි නැහැ. ඒ තමයි ඔයාගේ ඔපරේටිං සිස්ටම් එකේ හැටි. ඔයාගේ ඔළුව වැඩ කරන්නේ ඒ විදියට. නැත්නම් ඔයාගේ ඇඟ හැදිලා තියෙන ඒ විදියට. සමහර මිනිස්සුන්ට දේවල් මතක හිටින්න නැත්නම් හොඳට වැඩ කරන්න ප්‍රෙෂර් එකක් ඕන. ඒ වගේම සමහර මිනිස්සුන්ට ප්‍රෙෂර් එකක් දුන්නොත් එයාලා කරන වැඩේ හරියට කරගන්න බෑ. නැත්නම් දේවල් මතක තියාගන්න බෑ. අපි හැමෝම එකම සිලබස් එකක් නැත්නම් එක සෙමෙස්ටර් එක අපිට උගන්වපු මොඩියුල්ස් ඔක්කොම තේරුම් ගන්න සහ මතක තියාගන්න එක එක විදියට. අපි හැමෝම දේවල් ඉගෙන ගන්න ස්ටයිල් එක වෙනස්. අපි දේවල් මතක තියාගන්න ස්ටයිල් එක වෙනස්. ඒ නිසා මේ හැමදේම කරන්න කලින් අපි ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමයි අපේ සිස්ටම් එක ඔපරේට් වෙන විදිය තේරුම් ගන්න එක. ඒ කියන්නේ අපේ ඔළුව වැඩ කරන විදිය, ඒ වගේම අපේ ඇඟ වැඩ කරන විදිය අපි හරියටම තේරුම් ගන්න ඕන. ඔයාගේ සිස්ටම් එක වැඩ කරන විදිය හරියටම තේරුම් ගත්තට පස්සේ ඒ සිස්ටම් එක හරියට වැඩ කරන්න අවශ්‍ය ටූල්ස් ටික ඔයාට දෙන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ ඔපරේටිං සිස්ටම් එකට අවශ්‍ය සපෝට් එක ඔයා දෙන්න ඕන. ඔයා මොන හරි දැන් පාඩම් කරනකොට හරි, ඔයා මොන හරි එක්සෑම් එකට රෙඩි වෙනකොට හරි, ඔයා ෆලෝ කරන්න ඕනේ ඔයාගේ යාළුවා කරන දේවත් ඔයාට ටීචර් කරන්නයි කියපු මෙතඩ් එකවත් නෙමෙයි. ඔයාට ගැලපෙන මෙතඩ් එක. ඔයාගේ යාළුවා කරන මෙතඩ් එක ඔයාට ගැලපෙනවා නම්, ඔයාගේ ටීචර් දුන්න මෙතඩ් එක ඔයාට ගැලපෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම කරන්න. හැබැයි ඒක වැඩ කරන්නේ නැත්තම් ඒකත් එක්ක ටයිම් වේස්ට් කරන්න යන්න එපා. ඒක අතහැරලා දාන්න. තව කෙනෙක් දුන්න ටෙක්නික් එකක් නැත්නම් තව කෙනෙක්ට හරි ගිය ටෙක්නික් එකක් ඔයාට හරියන්නේ නැහැ කියලා කියන්නේ ඔයාගේ අවුලක් නෙමෙයි. ඒක ඔයාට හරි ගියේ නැති එකම හේතුව ඒක ඔයාගේ ඔපරේටිං සිස්ටම් එකට කම්පැටිබල් නැහැ. ඒක ඔයාගේ ඔපරේටිං සිස්ටම් එකට මැච් වෙන්නේ නැහැ. ඔයා පාවිච්චි කරන්න හිතන ඕනම මෙතඩ් එකක් ඉස්සෙල්ලාම ඔයා ෆිල්ටර් කරන්න ඕන. ගොඩක් හොඳට ෆිල්ටර් කරන්න ඕන. ඒක ඔයාගේ ඔළුව වැඩ කරන විදිය, ඔයාගේ ඇඟ වැඩ කරන විදිය, ඔයාගේ ඔපරේටිං සිස්ටම් එකත් එක්ක ගැලපෙන්න ඕන. හැබැයි ඔයාට අවශ්‍ය ටූල්ස්, ඔයාට අවශ්‍ය හැම උදව්වම ඔයාට සපයා ගන්නත් ඕන. මේක විස්තර කරන්න මම දකින විදිහට මට ගන්න තියෙන හොඳම එක්සැම්පල් එක තමයි මම මගේ A-levels වලදී ඊට අතර මම මගේ යුනිවර්සිටි එකේදී ගෙවපු අවුරුදු 4ේදී මම තේරුම් ගත්ත ලොකුම දෙයක් තමයි මම ඇවිල්ලා අන්තිම මොහොතේ වැඩ කරන කෙනෙක් කියන එක. මට එක්සෑම් එකට පාඩම් කරන්න, මට එක්සෑම් එකට රෙඩි වෙන්න, නැත්නම් මට දෙයක් මතක හිටින්න ලොකු ප්‍රෙෂර් එකක් ඕන. කොටිම කිව්වොත් මම බය වෙන්න ඕන. ඔතන තියෙන ඉන්ට්‍රස්ටිං පොයින්ට් එකක් තමයි මගේ ළඟම යාළුවන්ට තිබ්බෙත් මගේ තියෙන සිස්ටම් එක නෙමෙයි. එයාලා සෙමෙස්ටර් එකේ මුලින් ඉඳන්ම ටික ටික නෝට්ස් හදාගෙන පොඩ රෙඩි වෙච්ච කට්ටිය. හැබැයි මම අන්තිම මොහොතේ කියන්නේ එක්සෑම් එකට පැය 5ක් 6ක් තියලා එක්සෑම් එකේ තියෙන දේවල් මතක තියාගන්න කෙනෙක්. මට ඒ ප්‍රෙෂර් එක නැත්තම් දේවල් මතක තියාගන්න හරි අමාරුයි. හැබැයි මම කලින් කිව්වා වගේ අපි අපේ සිස්ටම් එක තේරුම් අරගෙන විතරක් මදි. අපි අපේ සිස්ටම් එකට ගැළපෙන විදිහට ටූල්ස් උත් අපි අතර දෙන්න ඕන. දැන් මම දන්නවනම් මම ලාස්ට් මිනිට් වැඩ කරන කෙනෙක් නැත්නම් ලාස්ට් මිනිට් පාඩම් කරන කෙනෙක් කියලා එක්සෑම් එකට කලින් දවසේ මම නෝට්ස් හදා ඉන්න බෑ. ඒ වගේම එක්සෑම් එකට දවසකට කලින් මම ජීවිතේට ආපු නැති කන්සෙප්ට් ඉගෙන ගන්නත් මට වෙලාවක් නැහැ. එතකොට මම මගේ සිස්ටම් එකට කරන උදව්වක් හැටියට නැත්නම් මම මට කරගන්න උදව්වක් හැටියට මගේ සිස්ටම් එකට අවශ්‍ය වෙන ටූල්ස් ටික ලයින් අප් කරලා තියන මම දැනගෙන ඉන්න ඕන. මම වැඩ කරන්නේ එක්සෑම් එකට කලින් දවසේ නම් කලින් දවසේ මගේ අතේ නෝට්ස් ටිකයි ඒ එක්සෑම් එකට අවශ්‍ය වෙන බේසික් අයිඩියා එකයි මම ළඟ තියෙන්න ඕන. මේ හැමදේම කරන්න මම කලින් කිව්වා වගේ අපේ සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන අපිට හොඳ තේරුම් ගැනීමක් තියෙන්න ඕන. එක එක අයගේ ඔළුව වැඩ ගන්න එක එක විදියට. ඒතර හැමෝම එකපාරක ඇවිදින්න ඕනයි කියලා දෙයක් නැහැ. අපි හැමෝම දේවල් මතක තියාගන්න විදි ගොඩක් තියෙනවා.
සමහර අයට දේවල් මතක තියාගන්න එයාලා කාට හරි උගන්වන්න ඕන. සමහර අයට දේවල් මතක තියාගන්න එයාලා කොළවල දේවල් ලියලා ඇඳලා ඒවා බිත්තිවල එල්ලලා ඒවා දිහා බලන් ඉඳලා මතක තියාගන්නවා. සමහර අය මතක තියාගන්න ඕන පොයින්ට්ස් කෑ ගගා කිය මතක තියාගන්නවා. සමහර අය ලොකු ලොකු ලිස්ට් හදනවා, මයින්ඩ් මැප්ස් හදනවා. සමහර අය ඔක්කොම නවත්තලා කන්සෙප්ට් එක විතරක් තේරුම් ගන්න උත්සාහ කරනවා. ඔයාට තව කෙනෙක් උගන්වපු හැබැයි ඔයාට ගැලපෙන්නේ නැති පාරක එහෙම නැත්නම් ගැලපෙන්නේ නැති ටෙක්නික් එකක් ෆලෝ කරනකොට ඔයා හැම වෙලේම ඉන්නේ ප්‍රෙෂර් එකක. මොකද එතන ඔයා හැම වෙලේම කරන්නේ කම්පැරිසන් එකක්. එයාට මේක හරි ගියා ඇයි මට හරි ගියේ නැත්තේ? ඔයා හැම වෙලේම ඔයාව ක්වෙස්චන් කරගන්න උත්සාහ කරනවා. ඔයා හැම වෙලේම ඔයත් එක්ක ප්‍රශ්න කර තමයි මේ පාත් එක යන්නේ. නැත්නම් මේ මෙතඩ් එක ෆලෝ කරන්නේ. ඉතින් ආයෙත් කලින් කීවා වගේ අපි ඉස්සෙල්ලාම අපේ සිස්ටම් එක දැනගන්න ඕන. එතකොට අපි ෆලෝ කරන ටෙක්නික්ස් අපි ෆලෝ කරන්නේ මාර කන්ෆිඩන්ස් එකක් එක්ක. ඔයා තේරුම් ගන්න ඕන ඔයා මොන වගේ වෙලාවල් වලටද හොඳටම වැඩ කරන්නේ. ඔයා හොඳටම වැඩ කරන්නේ ඔයාට ස්ට්‍රක්චර් එකක් තියෙනකොටද එහෙම නැත්නම් ඔයාට ෆ්‍රීඩම් එක තියෙනකොටද? ඒ කියන්නේ ඔයා හොඳට වැඩ කරන ඔයාට ටයිම් ටේබල් එකක් නැත්නම් රූටින් එකක් තියෙනකොට නැත්නම් ඔයාට කැමති විදියට වැඩ කරන්න නිදහස දෙන තැනකද? ඔයා හොඳට වැඩ කරන ඔයාට ප්‍රෙෂර් එකක් තියෙනකොටද නැත්නම් ප්‍රෙෂර් එකක් නැති වෙලාවටද? ඔයා හොඳටම වැඩ කරන්නේ මිනිස්සු ඉන්න වෙලාවකටද මිනිස්සු නැති වෙලාවකටද? ඒ කියන්නේ තනියමද නැත්නම් මිනිස්සු එක්ක ඉන්නකොටද? ඔයා වැඩ කරන්නේ සයිලන්ස් එක තියෙන තැනකද නැත්නම් සද්දයක් ඇහෙන තැනකද? මේ හැමදේම හරියටම තේරුම් ගත්තොත් ඔයාට හරියටම ගැලපෙන මෙතඩ් එකක් ඔයාට ෆලෝ කරන්න පුළුවන්. මේ පොයින්ට් එක එක්සෑම් එකට විතරක් සීමා කරන්න එපා. මේක අපේ ජීවිතේ ඕනම දෙයකට ඇප්ලයි කරන්න පුළුවන් දෙයක්. අපේ ජීවිතේ ඕනම දෙයක් කරන්න තියෙන එකම එක පාරක් විතරක් කියලා නැහැ. එකම ඉනිමක හැමෝම පාවිච්චි කරන්න ඕන කියලා දෙයක්වත් නැහැ. මිනිස්සු ෆලෝ කරන හැම රූටින් එකම මිනිස්සු ෆලෝ කරන හැම ටෙක්නික් එකම ඔයා කරන්න ඕනයි කියලා නීතියක් නැහැ. හැමෝම මහන්සි වෙන්න නිසා මමත් මහන්සි වෙන්න ඕනයි කියලා දෙයක් නැහැ. මිනිස්සු ඇඩ්වයිසස් දෙනකොට හැම වෙලේම ෆිල්ටර් කරලා ගන්න. මේ ඇඩ්වයිස් එකටත් එච්චරයි. මොකද ගොඩක් වෙලාවට මිනිස්සු ඇඩ්වයිස් එකක් දෙනකොට එයාලා කතා කරන්නේ එයාලට හරි ගිය ටෙක්නික් එක ගැන මිසක් හැමෝටම හරියන ටෙක්නික් එක ගැන නෙමෙයි. ඒ නිසා ජීවිතේ ඔයා කරන ඕනම දෙයකදී ඔයාගේ සිස්ටම් එක, ඔයාගේ ඔළුව, ඔයාගේ ඇඟ වැඩ කරන විදියට අගේන්ස්ට් යන්න එපා. ජීවිතේදී එක එක පොයින්ට්ස් වලදී ඔයා ෆලෝ කරන ටෙක්නික් එක නැත්නම් ඔයා ෆලෝ කරන මෙතඩ් එක සමහරට අනිත් අය කවුරුත් පාවිච්චි කරන්නේ නැති ටෙක්නික් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඔයා බලාපොරොත්තු වෙන රිසල්ට් එක ගන්න පුළුවන් නම් ඒ වගේ මේකෙන් කාටවත් හානියක් වෙන්නේ නැත්නම් ඒක ෆලෝ කරන්න. ඔයා කරන ඕනම මෙතඩ් එකක් ඉස්සෙල්ලාම ඔයාගේ සිස්ටම් එකට ගැලපෙනවද නැද්ද කියලා විතරක් හිතලා බලන්න. ඔයා යන්න ඕනේ ඔයාට ගැලපෙන පාරේ. ඔයාට ගැලපෙන්නේ නැති පාරක ඔයා ඇවිදගෙන යනවා නම් ඒ ගමනම ඔයා යන්නේ තනිකර ප්‍රෙෂර් එකකින්. හැමදේම ෆලෝ කරන්න ඕනයි කියලා නීතියක් නැහැ. රිලැක්ස් එකේ ඔයාට ගැලපෙන ඔයාගේ සිස්ටම් එකට ගැලපෙන ටූල්ස් විතරක් පාවිච්චි කරගෙන ඔයාගේ පාරේ නිදහසේ ඇවිදගෙන යන්න. එච්චරයි.